ඔයගොල්ලෝ දන්නවද පුතේ නගරයේ ඇතුළතයි නගරේ පිටයි හයිවේ එකේ වාහන යන්න ඕනි වේගය. මෙන්න මම බෝඩ් එකේ ලිව්වා 50යි කොහෙද? සැහැල්ලු වාහන සතා නගරයේ ඇතුළත යන්න පුළුවන් 50යි. නගරයෙන් පිට 70යි. බර වාහන 50යි නගරයේ ඇතුළත පිට 60යි. හයිවේ එකේ දෙන්නටම තියෙනවා 100 යන්න පුළුවන්. හැබැයි හයිවේ එකේ යන්න බැරි වාහන මොනවද? ත්‍රී වීල් බයික් යන්න පුළුවන්ද? බෑ. ලෑම් මාස්ටර් ට්‍රැක්ටර් බෑ. පුතේ උඩ ඕපන් නම් බඩු පටවගෙන නම් වාහන යන්න බෑ. ඒ කියන්නේ කොටන් ලොරියක් එහෙම. කොටන් ලොරියක් එහෙම එනකොට කොටන් කැල්ලක් ගලලා වැටෙනොත් එම හයිවේ එකේ වාලා හිතන්නකො වෙන්න දේවල්. එහෙනම් ඒව යන්න බෑ. තව මෙන්න මේ ත්‍රී වීල් එක කොහෙද යන්න පුළුවන්? ත්‍රී වීල් එක නගරේ ඇතුළත යන්න පුළුවන්. 40යි නගරෙන් පිට යන්න පුළුවන්. 40යි මෙතන මේ දල ලකුණක් දාලා තිබුණේ මම වීල්ුවට. දල ලකුණක් දානවා මිනිස්සු යන්නේ. ඒ කියන්නේ 80 විතර තමයි යන්නේ. වෙලාවට මේ හයිවේ එකට දාන්න දුන්නේ නැහැ ත්‍රී වීල්. නැත්තම් අපේ කොල්ලෝ කෙල්ලෝ දැන් ගොඩක් බාහිරයක් විතර ලංකාවේ ගිහින් ඉවරයි. හයිවේ එකෙම ගිහින් ඉවරයි. හයිවේ එක යන්නේ කොහොමද? හයිවේ එක යන්නේ මෙන්න මේ මන් තීරුව. මේ මන් තීරුව. මොකද්ද? වම් පැත්තෙන් තියෙන මන් තීරුව. වම් පැත්තෙන් තියෙන මන් තීරුව යන්න පුළුවන් අර 100 දක්වා වැඩි කරගෙන යන්න ඇති කට්ටියට. ගොඩාක් කට්ටිය 100ට කිව්වට 100ම යන්නේ නැහැ ළමයි. 100ට වැඩි අඩුවෙන් යන කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටිය යන්න ඕන කොහෙද? මන් තීරුව වම් අත පැත්ත. මේ දකුණු පැත්තේ මන් තීරුව තියෙන්නේ වේගෙන් යන කට්ටියට. ඒ කියන්නේ වේගෙන් යනවා කියන්නේ 100ට වැඩියෙන් නෙවෙයි. අර 80ට යන කට්ටියව පාස් කරන් යන්න පුළුවන් ළමයි වාහන කමක් නෑ ගන්නට. මෙයාලව පාස් කරන් යන්න පුළුවන් බලයක් තියෙන වාහන තමයි එකේ යන්න ඕනේ. මෙයාලා හැබැයි මෙයා 60ට ගියෝ. මෙයා යනවා වේගෙ 60ට. එතකොට මේ පැත්තෙන් එන 100ට එනෙක් කියලා කොහොමද යන්නේ? මෙතනින් 100ට එන වාහනේ කොහොමද යන්නේ? මේ 60 යන වාහනේ 70 නේද? 70 එක වලක්ක ගන්න කොහටද දාන්න තියෙන්නේ? වම් පැත්තට. වම් පැත්තේ 30ට යන වාහන. අනේ එතකොට අර 100 දෙනෙක් කියලා කොහොමද යන්නේ පාරේ? හයිවේ එකට දාන්න ඉක්මනින් යන්න නම් ඔයාලා මේකේ ඉක්මනින් යන එක්කනට ඉඩ දෙන්න ඕනේ නැද්ද? ඉඩ දෙන්න ඕනේ. එහෙනම් ඔයාලා යන්න ඕනේ වම් අත පැත්තේ මන් දියුයි. බස් එකක් එහෙම එනකොට බස් ඔය හයිවේ ලොකු බස් එනකොට වාහනේ සැහැල්ලු වාහනයක් නම් මෙන්න වගේ පොඩි පැද්දිලිකුත් එනවා. ඒ කියන්නේ අර කුලම් පාරට පොඩි විවිලිල්ලක් එන. පුතේ මේකේ අනිවාර්යෙන්ම තමන්ගේ වාහනේ තත්ත්වය බලා ගන්න. දාන්න කලින්. ඒ කියන්නේ රෝද වල කට්ට ගොඩක් ගෙවිලා නම් රෝද සෑහෙන ගෙවිලා නම් දාන්න නම් එපා. මකට යනකොට රත් වෙලා ඩෝල් ගාලා පුපුරන ටයර් එක. ටයර් එක පිපුරොත් එම කොහේ යයිද? මේ යකඩ වැටක් මේ තියෙන්නේ. මේ පැත්තේ ගොඩාක්ම තියෙන කඳු. පැත්තකින් කඳු නැත්තම් මේ පැත්තේ තියෙන යකඩ කඩ වැටවත්. අනේ පුතේ වාහනේ තමන්ගේ අබලන් නම් දාන්න එපා හයිවේ එකට. හයිවේ එකේදී පුතේ එන්ට්‍රස් එකක් තියෙනවා. මේ එන්ට්‍රස් එකේ මෙතන නවත්තරනේ අපි බිල ගන්නේ. අර තුණ්ඩු කෑල්ලක් ගන්නවා. ගිහින් ඒ තුණ්ඩු කෑල්ල ගත්තට පස්සේ එළියට දාන තැනදී ඒ තුණ්ඩුව දුන්නොත් තමයි ඒ බිල්පත දුන්නොත් තමයි ඔයාට ඒ මුදල ඒ අය කිරීම ඔයාලගේ ගමන් ගාස්තුව දෙන්නේ. වෙන් කරන්නේ. නැත්තම් ඒක නැතිවොත් ඒ මුදල වෙන්නේ. සම්පූර්ණයෙන්ම පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකම් මුදල ඔයාලට ගෙවන්න වෙනවා. ඒක නැති කරගන්න එපා. හොඳේ. මෙතනින් ඇතුළට දාන්නේ කියන බිඳුවේ ඉඳලා තමයි වේගය වැඩි කරගන්නේ. මේ වේගය වැඩි කරගන්න පුළුවන් ඒ පාරේ තියෙන පුතේ වේග සීමාව අපිට කෙලින් කරගෙන කොහාටද ඊපස්සේ ගන්නෙ? වම් අත මන් තීරුවට. හැබැයි පුතේ මේ ඇතුළ වෙන තැන ඉඳන් එක පාර ගන්න එපා කොහාටද? දකුණට මන් තීරුවට. දකුණෙන් එන කට්ටිය 100 නේ පුතේ එන්නේ. ඔයා කොහොමද බිඳුවේ ඉඳලා වැඩි කරගත්ත එකම එක පාරට 100ට වෙන්නේ? අර පිටිපස්සේ යන කට්ටිය ආව හප්පන් යයි. ඒක නිසා අනිවාර්යෙන්ම වම් අත මන් තීරු දිගේ අරගෙන තමයි දකුණට මාරු වෙන්න ඕනේ. ඕගලන්ට බැරි වෙලාවත් පුතේ මෙතෙන්දි වේග වැඩි කරාගත්ත කියමු 100 දක්වා. 100න් බිඳුවට වාහන නතර කරන්න පුළුවන්ද? මේ ලෝකේ වාහන හදලා ඉවරද එච්චර ඉක්මනට? නවත්තන්න බෑ පුතේ. 100න් බිඳුවට වාහන නතර කරන්න බෑ. ඒ තප්පරකින් හොඳේ. නැත්නම් නවත්තන්න පුළුවන්. තප්පරයක තුල නවත්තන්න බෑ. තප්පරයක තුල නැවතුවොත් ඒ වාහනේ තුලින් රියදුරා මැරෙනවා. මැරෙන්න හේතුව මොකද්ද? වාහනේ නතර වුණා මිනිස්සයත් යනවා මේ අපි මිනිස්සයෝ මේව යනවා අපේ හෘද වස්තුව එහෙම ඉස්සරහට මේක හෘද වස්තුව මෙතනින් ගැලවෙනවා පුතේ අර ප්ලේ පම්ප් කරන බටෙන් ගැලවෙනවා හොස් එකෙන් ගැලවෙනවා
මේ අපේ බෙල්ල කැඩෙනවා පුතේ. එතකොට ඔයාලා මල ගෙදර ගියාම කියනවා අනේ කිසි සීමාවක් නැහැ. ඒ අයියා හිටියා වගේ. හිටියා වගේ නෙමෙයි මේ මහා පාචිරේ ගාවින් කපල වැළුවොත් එහෙම උඩින් කැපුවොත් එහෙම ලේ ටික ඔක්කොම හොගාලේ. ඒක නිසා සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ හයිවේ එකේදී. Tamanට පුළුවන් විදියට විතරක් වේගෙන් යන්න. වේගෙන් යනවා කියනකොට ඔයාලට අදාළ වේගෙන් යන්න අමාරුයි නම් අනිත් පැත්ත එක්ක වේගෙන් යන්න අමාරුයි නම් ඔයා යන්නේ වම් අත මං දිරුවේ. මම හැමතිස්සෙම වම් අත කියලා කියන්නේ. ඇයි මේ? අපිට හයිවේ එකේදී යනකොට සෑහෙන ලොකු ප්‍රශ්නයක් තමයි පුතේ. පාස් කරගෙන ඉඩමදි හිමින් යන එක කියලා දකුණු අත මං දිරුවේ යන නිසා. ඔයාලට සේවා ප්‍රදේශයක් කියන එකක් තියෙනවා. ඒකට යන්නේ මොකටද? හදිසිය තෙල් ඉවරුනොත් නැත්තම් කෑම බඩගින්නක් ආවොත් ඒ වගේ අදාළ ඔයාලට නිදිමතක් ආවොත් ඒකට දාලා අපිට ටිකක් වෙලා ගත කරන්න පුළුවන්. අපිට බැරිද පුතේ මේ වාහනේ අයින් කරලා නවත්තන්න? මම මේ ඇතර තියෙන්නේ මේ අයින් කරලා නවත්තන්න පුළුවන්ද? බෑ කොහොමවත් බෑ. කැඩුනොත් විතරක් අයින් කරන්න පුළුවන්. අයින් කරලා පුළුවන් තරම් අයින් කරන්න. ඊට පස්සේ අර බිලේ තියෙන පුතේ අපිට කතා කරන්න පුළුවන් අංකයක්. කතා කරන්න ඕනේ අංකයක්. ඒගොල්ලෝ ඊට පස්සේ කාර්මික දැනුමක් තියෙන කට්ටිය ඇවිල්ලා ඔයගලගේ වාහනේ ඇදගෙන යන්න හරි පටවගෙන යන්න හරි මොකක් හරි එතන හදලා දෙන්න හරි පුළුවන් නම් ඒක කරලා දෙයි. හැබැයි හතර වටේට වත්තවත්ත ෆොටෝ ගන්න ටික්ටොක් කරන්න එහෙම නම් හයිවේ එකේ බෑ හොඳේ. ඊට පස්සේ හොඳට මතක තියාගන්න ඕනේ මේකෙදි ඕගොල්ලෝ කවුරුවත් ජනෙල් අරගෙන ජනෙලෙන් පිටට මොනවද දාන්න යන්න එපා. වීදුරු ඇරලා දාන්න යන්න එපා. මේ කැත්ත කුණු විටකෙල ඒව කරන්න යන්න එපා. මේ හයිවේ යනකොට සෑහෙන පරිස්සම් වෙන්න ඕනි වේගයත් එක්ක. හැමෝම පරිස්සමින් යන්න ඕනේ. හරි.